ආබාධිත දීමනාව සඳහා ඉල්ලුම් කරන ඔබට ඊළඟට පැන නැගෙන ගැටලුව තමයි ආබාධිත දීමනාව ලබා ගැනීමට අපි පොරොත්තු ලේඛනයක රැඳී සිටිය යුතුද? ඒ ගැටලුවට විසඳුම් මෙන්න මේ වීඩියෝවෙන්. ඇත්තටම අපේ රජයේ පත් වෙන්න කලින් ආබාධිත දීමනාව පිළිබඳ ඉල්ලුම් කරන ලද කණ්ඩායම් වල පොරොත්තු ලේඛනයක් පවත්වාගෙන යාමක් සිද්ධ වුණා. ඒක එහෙම වුණේ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට නිශ්චිත සංඛ්‍යාත්මක ප්‍රමාණයකට විතරයි මේ දීමනාව ගෙවන්න නියම වෙලා තිබුණේ. උදාහරණයක් විදිහට යම් කිසි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට ආබාධිත තැනැත්තන් 152කට විතරයි ආබාධිත දීමනාව දෙන්නේ. ඊට අමතරෙන් ඉල්ලපු ඉල්ලුම්කරුවන් මේ සමාජ සේවා නිලධාරී මහත්වරු පොරොත්තු ලේඛනයක තබාගෙන හිටියා. දැන් අර මං කියපු 150න් යම් ප්‍රමාණයක් අඩු වුණොත්, මිය ගියොත්, වෙනත් පළාතක පදිංචියට ගියොත් ඒ පුරප්පාඩු වලට විතරයි දීමනාව ඊළඟ කණ්ඩායම් වලට දීමනාව ලැබෙන්නේ. හැබැයි දැන් අපි ඒ ක්‍රම වෙනස් කරලා තියෙනවා. තව දුරටත් කිසිම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට ඒ වගේ කෝටාවක් නිශ්චිත ප්‍රමාණයක් නියම කරලා නැහැ. ඕනෑම ප්‍රමාණයක් වාර්තා වෙන විදියට මේ ආබාධිත දීමනාව ලබා ගන්න සුදුසුයි. එහිදී පොරොත්තු ලේඛනය කියන සංකල්පය දැන් අහක් කරන්න ඕනේ. Taman ළඟ තියෙන සියලුම තොරතුරු ආබාධිත තැනැත්තන් පිළිබඳ ජාතික මහ ලේකම් කාර්යාලයට දැනුම් දීලා ඒ හරහා මේ ආබාධිත පුද්ගලයන්ගේ මේ ඉල්ලුම් වලට යුක්තියක් සාධාරණයක් ඉෂ්ට කරන්න වටපිටාවක් තමයි අපි හදලා තියෙන්නේ.